අයිබෝවන් ඔන්න අදත් රසම රස කෑමක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. රට හිඳි පුඩින්. හරිම රසයි. හරිම සුවඳයි. හරි ඉක්මනට හදන්නත් පුළුවන්. ඔන්න මේකට ඕන වෙනවා හොඳ රට හිඳි ග්‍රෑම් 150ක්. ඒ වගේම උක්කු පොල් කිරි මිලිලීටර් 200ක්. බිත්තර 2ක්. එන සහල් කුඩු එහෙම නැත්නම් වැනිලා බින්දුවක් විතරයි. ඔන්න ඉතින් මුලින්ම කරන්නේ රටහිඳි ටික හොඳට හොදලා මෙන්න මේ රටහිඳි වල තියෙන ඇටේ අයින් කරගන්නවා මෙන්න මෙහෙම. ඊට පස්සේ මේ රටහිඳි ටික පොල් කිරි වලට දාලා මේක බ්ලෙන්ඩර් කරගන්නවා පොඩි වෙනකන්. චුට්ටක් කේලි තිබ්බත් කමක් නැහැ. ඊට පස්සේ මේ මිශ්‍රණයට බිත්තර එක ගානේ කඩලා දානවා. දාලා හැන්දකින් හොඳට ගහ ගන්නවා. ඊට පස්සේ තෙල් හරි බටර් හරි ගාපු පොඩි දාන තැටියක් අරගෙන ඕකට මේ ද්‍රාවණය දාලා ස්ටීම් කරන්නයි තියෙන්නේ. හරියටම විනාඩි 45ක්. ඉතින් හදලා බලලා රස කොහොමද කියලා අපිටත් කියන්න. හරිම රසයි. හරිම සුවඳයි. ගිහින් එන්නම්.